ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටියක්ගේ කෑම පොත YouTube channel එකට. ඉතින් ඔන්න අද ත්‍රිපෝෂ කන්නාස බබාලට අවුරුද්දට වැඩි බබාලට රසම රස තවත් මුරුක්කු එකක් තමයි මේ අරගෙන ආවේ. ඉතින් මේ මුරුක්කු එක අවුරුද්දට වැඩි බබාලට තමයි කන්න පුළුවන්. ඉතින් එහෙනම් හදාගන්න විදිහ බලමු. වැඩිය වෙලා ගන්නේ නැතුව අපි. ඉතින් මේ තියෙන්නේ ඔන්න ත්‍රිපෝෂ ටිකක් අරගෙන ඒ වගේම හාල් පිටි අරගෙන තියෙනවා. මම දෙක සමසමව අරගෙන තියෙන්නේ. චීස් කෑල්ලක් අරගෙන තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන තියෙනවා. ඒ වගේම රට කජු ටිකක් අමුවෙන් තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා හාල් පිටි ත්‍රිපෝෂයි අරගනිද්දී ත්‍රිපෝෂ වලට වඩා ටිකක් වැඩියෙන් හාල් පිටි අරගන්න. මොකද ත්‍රිපෝෂ දාන නිසා ටිකක් පෙඟෙන්න බලනවා. හරි ඉක්මනට පෙඟෙනවා මේක සමසමව ගත්ත නිසා. ඉතින් මම සමසමව තමයි ගත්තේ. ඒ නිසා ඔයාලට කියන්නේ පුංචි වෙලාවක් හරි තියාගන්න පුළුවන් වෙන්න හාල් පිටි ටිකක් වැඩිපුර එකතු කරගන්න. විශේෂයෙන් කියන්න ඕනේ මේ මුරුක්කු එක දවස් ගණන් තියාගන්න බැහැ පෙඟෙනවා. ඉතින් බබාට එවලට කන්න හදලා දෙන්න. ඉතින් බබාට කොහොමද දවස් ගණන් තියාගෙන කන්න දෙනවට වඩා හොඳයිනේ. ඉතින් මම මේ ಜಾති දෙක ඉස්සෙල්ලාම එකතු කරගෙන ඊට පස්සේ චීස් කෑල්ලක් එකතු කරලා මේ වගේ කහ කුඩු ටිකක් ඔන්න එකතු කර ගන්නවා. ඉතින් කහ කුඩු වගේ දේවල් එකතු කර ගන්න විශේෂයෙන්ම බබාලගේ ප්‍රතිශක්තියට හොඳයි. මිරිස් එකතු කර ගනිද්දි බබා සැරකන විදිහ බලලා එකතු කර ගන්න. ඉතින් ත්‍රිපෝෂ හැම බබාටම ලැබෙන්නේ නැතිව ඇති. ඉතින් ඒකට සෙන්දුමක් විදිහට මේ මුරුක්කු එක හදාගන්න ඔයාලට හාල් පිටි විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන මුරුක්කු එකත් බබාගේ බර වැඩි වෙන්න, පෝෂණය වැඩි වෙන්න දෙන්න නම් මොනවා හරි සීරියල් වර්ගයක් ඔයාලා කැමති සීරියල් වර්ගයක් එකතු කරලා දෙන්න පුළුවන්. ඉතින් මම ලුණු ටිකක් එහෙමත් එකතු කරලා ඔන්න ෆ්‍රෙෂ් මිල්ක් වලින් තමයි මම අද අනාගන්නේ. ඔයාලට කැමති නම් වතුර ටිකක් දාලා අනාගන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතිනම් ඔයාලට පොල් කිරි උනත් එකතු කරගන්න පුළුවන්. මම මේ දේවල් විශේෂයෙන් එකතු කරගන්නේ බබාට හොඳ පෝෂණයක් ලබා දෙන්න අමතර වේලකින් උනත් මම උත්සාහ කරන නිසා. ඉතින් ත්‍රිපෝෂ වෙනුවට අවුරුදු 3ට වැඩි බබාලට කඩේ තියෙන සමපෝෂ සුපෝෂ ඒ වගේ දෙයක් උනත් ගන්න පුළුවන්. ඉතින් දැන් අපේ බබාට නම් අවුරුදු 3ට අඩු හම්බෙන ත්‍රිපෝෂ එක නිසා ඒක රසින් ටිකක් අඩුයි. ඉතින් හම්බෙන අය නම් දන්න ඇති ඒක හාල් වලින් හදන නිසා සාමාන්‍ය ත්‍රිපෝෂක තරම්ම රසයක් නැහැ. ඒ නිසා ඉතින් රසයකොත් එකතු වෙන්න ඕන නිසා තමයි මම ෆ්‍රෙෂ් මිල්ක් එහෙම දාලා හදාගන්නේ. ඉතින් ටිකක් වැඩිපුර වතුර හෝ ෆ්‍රෙෂ් මිල්ක් හෝ පොල් කිරි හෝ ළඟින් තියාගෙන ඉන්න. මොකද ත්‍රිපෝෂ නිසා ඉක්මනට ඝන වෙන්න බලනවා. මේ මිශ්‍රණය හදාගෙන ඉවර වෙලා තියාගත්තට පස්සෙත් ආය ඝන වෙනවා, ටිකක් වේලෙන්න බලනවා. ඉතින් ඒ නිසා ළඟ තියාගෙන ඉන්න හදාගද්දි එතකොට ලේසි. ඉතින් මේ හදාගත්ත මිශ්‍රණයට ඔන්න මම රට කජු ටිකක් එකතු කරනවා. ඉතින් මේ රට කජු බෙදලා අරගෙන නෙමේ තියෙන්නේ. මොකද අපි මේක බෙද ගන්න ඕනේ නිසා අමුයෙන් තමයි තියෙන්නේ. ඉතින් මම රට කජු ටිකක් මේ විදිහට එකතු කරගෙන හොඳට මේ විදිහට අතින් කලවම් කරගන්නවා. ඉතින් මේ විදිහට හදාගත්ත මිශ්‍රණේ මම තෙල් තාච්චියක් එහෙම ලිප්පේ තියලා මෙන්න මේ විදිහට අතේ පොල් තෙල් ටිකක් ගාගෙන චුට්ට චුට්ට අරගෙන රට කජු මැදි වෙන විදිහට මිශ්‍රණේ වටේ තවරගෙන තමයි මම මේ විදිහට එකතු කරගන්නේ. ඉතින් ඒ හින්දා දියාරුවට හදාගන්න එපා මේ මිශ්‍රණේ. ටිකක් ඝන විදිහට තියෙන්නත් ඕනේ. ඉතින් එහෙම හදාගෙන මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනකන් අඩු ගින්දරේ බැද ගන්න. එතකොට රට කජු හොඳට බැදෙනවා. ඉතින් අමුවට බැද ගන්න එපා. ඒ හින්දා තමයි කියන්නේ අඩු ගින්දරේ බැද ගන්න කියලා. ඉතින් බබාට රස, පෝෂණය වගේම බර වැඩි වෙන අමතර වේලක් තමයි මේ තියෙන්නේ. කල් තියාගන්න බෑ. කල් තියාගන්න ඕන නම් හාල් පිටි විතරක් එකතු කරලා හදාගන්න. එතකොට සතියක් විතර තියාගන්න පුළුවන්. මම මේ විදිහටත් හදනවා. ඉතින් මේ විදිහට හදලා දීලා බලන්න. රට කජු වෙනුවට කජු උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් මාව දිරිගැන්වීමක් විදිහට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් නැවතත් අරන් එනතෙක් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.